ආයුබෝවන් රෝසි කිචන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ කිරි මාළු එකක් සහ මිරිස් මාළු එකක් හදන විදිහ. මම අද ගත්තේ හබරලි මාළු. බලමු කොහොමද මේකෙන් කිරි මාළු එකක් රසට හදාගන්නේ කියලා. ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වුණ කෙනෙක් නම් මාව subscribe කරගෙනම මගේ channel එකේ තියෙන වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මුලින්ම ඇතලියක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදු ලූණු, තක්කාලි, රතු ලූණු, ඒ වගේම නයි කොච්චි වලින් මිරිස් කරල් දෙක, කරපිංචා මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේකට ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. තේ හැඳි කාලක් එකතු කරගත්තා. තුන පහ වලින් තේ හැන්දක් එකතු කරගත්තා. මිරිස් කුඩු වලිනුත් තේ හැන්දක් එකතු කරගත්තා. කුරුණු කෑල්ලක් එකතු කරගත්තා. උළු හාල් වලින් තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඒකට මම දිය කිරි වලින් කෝප්පයක් එකතු කරගත්තා. ඒ වගේම අබ පේස්ට් එකෙන් තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ලොකු කුරුකු කෑල්ලක් එකතු කරගත්තා. දැන් මේ ටික පොඩ්ඩක් කවලම් කරලා පොඩි වෙලාවක් ලිපේ තියා ගන්නවා. දැන් මම මේකට ලුණු තේ හැඳි එකමාරක් විතර එකතු කරගන්නවා. ඔයාලා රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මම මෙතන හබරලි මාළු ග්‍රෑම් 500ක් අරගෙන තිනවා. ඔයාලට කැමති මාළු జాතියක් ගන්න පුළුවන්. මාළු ටිකත් මම දැන් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ පියනෙන් වහලා මම මේක හොඳින් තඹ ගන්නවා. හොඳින් තැමුණාට පස්සේ මම මේකට මිටි කිරි කෝප්ප එකමාරක් විතර එකතු කරගත්තා. කිරි එකතු කරාට පස්සේ මේට හැඳි ගන්න මාළු ටික පොඩි වෙන්නේ නැති වෙන්න. නැත්තම් හොද්ද කැටි ගහන්න බලනවා. නටාගෙන එනකොට ලිප ඕෆ් කරලා මම මේකට දෙහි යුෂ ටිකක් එකතු කරගන්නවා. දැන් මගේ කිරි මාළු එක හරි මේ විදිහට තමයි මම කිරි මාළු එක හදාගත්තේ. ඇත්තටම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. පාන් කන්න, ඉන්දියාප්පු කන්න ඇත්තටම ගොඩක් රසයි. දැන් අපි බලමු මිරිස් මාළු එක හදාගන්නේ කොහොමද කියලා. ඒකටත් ගත්තේ මම හබරලි මාළුම තමයි. මෙතන මම හබරලි මාළු කිලෝ එකක් අරන් තියෙනවා. මේ විදිහට ඇටලියක් ලිපේ තියලා මම ඒකට අමු 3-5 කුඩු තේ හැඳි 3ක් දාගත්තා. මිරිස් කුඩු තේ හැඳි වලිනුත් 3ක් දාගත්තා. එකට මම කහ තේ හැඳි කාලක් දාගත්තා. බෙදපු 3-5 වලින් තේ හැඳි 2ක් දාගත්තා. උළු හාල් වලින් තේ හැන්දක් දාගත්තා. දැන් මේ ටික මද ගින්දරේ පොඩ්ඩක් බෙදගත්තා.
මිරිස් කුඩු වලින් තේ හැන්දක් එකතු කරගත්තා. ඒ වගේම එන්සල් 5ක් විතර තලලා මේ විදිහට එකතු කරගත්තා. තලාගත්ත ඉඟුරු සුදුලුණු කරපිංචි ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ටිකත් පොඩ්ඩක් බෙදෙන්න අරිනවා. ඒකට මම ගොරක පේස්ට් එකෙන් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඒකටම ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු තේ හැඳක් එකතු කරගත්තා. ඔයාලා ලුණු බලලා ලුණු දාගන්න. දැන් මේ ටික පොඩ්ඩක් කවලම් කරලා ඒකට වතුර කෝප්ප කාලක් එකතු කරගත්තා. එක විනාඩියක් විතර තියලා ඊට පස්සේ මම ආපහු මේකට වතුර කොප්ප භාගයක් එකතු කරගන්නවා. දැන් මේක හොඳින් කවලම් කරලා අපේ මාළු ටික මේකට දාගන්නයි තියෙන්නේ. මෙතන මම ලුණු කහ අනාලා පැය භාගයක් විතර මාළු ටික පැත්තකින් තියලා තමයි තිබුණේ. ඒ ටික මම මේ විදිහට ඇතිලීට අතුර ගන්නවා. මේකට කරපිංච ටිකකුත් උඩින් දාගන්නවා. ඊට පස්සේ මදකින්දරේ මාළු ටික පැත්ත පෙරලමින් පියාගන්නයි තියෙන්නේ. දැන් මගේ මිරිස් මාළු එකත් හරි මේ විදිහට තමයි මම මාළු ಜಾති දෙක හදාගත්තේ. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. මාව නරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.